ආයිබෝවන් විශ්වාස කරනවා හැමෝම හොඳින් ඇති කියලා. ඉතින් වර්තමානයේ පුද්ගලයන් 10 දෙනෙක්ගෙන් 4 දෙනෙකුටම මේ හදවත් රෝග කියන භයානක රෝගී තත්ත්වයේ තියෙනවා. සමහරක් විට ඔයාට අද නොතිබුණත් හෙට දිනේදී මේ මාරාන්තික රෝගේ වැළදෙන්න ලොකු ඉඩ කඩක් තියෙනවා. ඒ වගේම අපිට එන්නත් කරපු එක එන්නත් වර්ග නිසා මේ අවදානම ඊටාම ඉහළ ගිහිල්ලා තියෙනවා. අගයට ඉන්න මිනිස්සයා හෙට වෙනකොට මැරෙනවා හේතුව බලනකොට හදවත් රෝග. ඇත්තටම හෘද ලෙඩ වුණාට පස්සේ ප්‍රතිකාර කරලා වැඩක් වෙන්නේ නැහැ. හොද කරන්න ඊටාම අමාරුයි. නමුත් වෛද්‍යුන් පවා විශ්වාස කරන බෙහෙත් පෙති වලට වඩා 10 ගුණයක් බලවත් ආහාර සහ පාන වර්ග 9ක් ගැන අද අපි ඔයාට කියලා දෙනවා. ඉතින් මේ පාන වර්ග වලින් සතියට එකක් ඔයාට බොන්න පුළුවන් නම් heart attack කියලා කියන්නේ ඔයාට නිකම්ම නිකන් වචනයක් විතරයි. කිසිම වෙලාවක බය වෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම මේ තියෙන දිව්‍යමය පාන කිව්වොත් තමයි අපි නිවැරදි. ඔයාව නිරෝගී කරලා මරණය කල් දාන්න පුළුවන් මෙන්න මේ ආහාර වලට විතරමයි. එහෙනම් ඉතින් ඔයාගේ වටිනා ලයික් එක මේ වීඩියෝ එකට දාලා බලන්න පටන් ගන්න කියලා මම බොහොම ආදරෙන් ඉල්ලනවා. ඒත් එක්කලා ඔයා තාමත් අපේ දැනුම TV YouTube නාලිකාව subscribe කරලා එකතු නැත්නම් දැම්ම subscribe කරලා එකතු වෙන්න. හරි එහෙනම් අද අපි යමු ඔයාගේ මරණය වළක්වන හෘදය නිරෝගී කරන මේ ආහාර වර්ග එහෙම නැත්නම් මේ පාන වර්ග මොනවද කියලා ඉක්මනට දැන කියා ගන්න. හොඳයි. අදත් වෙනද වගේම ඉල්ලනවා මේ වටිනා වීඩියෝක සමග එක හුස්මට රැඳිලා ඉන්න කියලා. ඒ වගේම ඔයා කිසියම් එන්නතක් ලබා ගත්තත් නැතත් අනිවාර්යෙන්ම මේ පානයක් එහෙම නැත්නම් ආහාර වර්ග වලින් එකක් අනිවාර්යෙන්ම ඔයාගේ ආහාරයට එකතු කරගන්න. මොකද අපි අර කලින් කතා කරා වගේම හදවත රෝගී වූ විට බෙහෙත් කරලා කිසිම පළක් වෙන්නේ නැහැ. හොඳයි වැඩි කතාවක් නැහැ. අපි කෙලින්ම යමු මොනවද මේ හෘදය සුරකින්න ආහාර සහ පාන වර්ග කියලා හොයලා බලන්න. හොඳයි ඒත් එක්කලා අපි එනවා අපේ පළවෙනි ආහාරය පැත්තට මේ තමයි තේ කියලා කියන්නේ. ඔයා දිනපතා බොන තේ මගින් ඔයාගේ හදවත පිරිසිදු කරනවා කියලා ඔයා සිහිනකින්වත් දැනගෙන හිටියද? ඔව් ඒ කතාව සත්‍යයක්. නමුත් මේ සඳහා ඔයා භාවිතා කරන්න ඕනේ 100%ක්ම පිරිසිදු තේ කොළ. එහෙම නැත්නම් කුඩු විතරයි. වෙළඳ පොලේ තියෙන නිර්නාමික තත්ත්වයෙන් බාල තේ කුඩු මගින් ඔයාගේ හෘදය තව තවත් හානි සිදු කරන්න හැකියාවක් තියෙනවා. විශේෂයෙන්ම අපේ හෘදයේ බිත්ති ඝනකම් කරන්න සහ රුධිර කැටි ඇතිම වැළැක්වීම මේ තේ සතුව විශාල ගුණයක් පවතිනවා. නමුත් මේ සඳහා ඔයා භාවිතා කරන තේ කොළ අවම වශයෙන් විනාඩි 5-7 අතර කාලයක් තැම්බීම අනිවාර්ය වෙනවා. නිතරම ෆීනෝල් වැඩි ගුණාත්මකභාවයෙන් ඉහළ තේ බොන අයගේ හදවත් රෝග ඇතිවීම සැලකිය යුතු මට්ටමකින් අඩු වෙනවා කියලා 2019 වර්ෂයේදී හාවර්ඩ් විශ්වවිද්‍යාලයෙන් සොයාගෙන තියෙනවා. ඒ වගේම ඔයාගේ හෘදය සුරකීමට තේ තරම් ගුණවත් නිතර දෙවේලේ බොන වෙනත් පානයක් නැති තරම්. හරි ඒත් එක්කලා අපි වෙනවා අපේ දෙවෙනි ආහාරය පැත්තට මේ තමයි සුදු ලූණු කියලා කියන්නේ. ලාංකේය ජනතාව මෙන්න බටහිර ජාතීන් මේ සුදු ලූණු එහෙම නැත්නම් ගාලික් කියන දේ අධිකව භාවිතා කරනවා. බොහෝ සමීක්ෂණ වලින් පෙන්වා දීලා තියෙන ආකාරයට මේ එක සුදු ලූණු බික් කිහිපයකට පුළුවන්ලු ඔයාගේ හෘදය නිවැරදි ආකාරයට රැකලා දෙන්න. ඇත්තටම ගොඩක් හදවත් වෛද්‍යවරුන් තමන්ගේ රෝගීන්ට මේ සුදු ලූණු නිර්දේශ කරන අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයා කොයි මට්ටමක හදවත් රෝගියෙක් වුණත් මේ සුදු ලූණු වල ඇති ඇසිලින් කියන සංයෝගයට පුළුවන් ඔයාව බේර ගන්න. මේ ඇසිලින් කියන විශේෂ රසායනිකයට පුළුවන් ඔයාගේ හෘදයේ නාලවල එහෙම නැත්නම් නහර තුල පවතින කොලෙස්ටරෝල් දිය කරලා දාලා රුධිර කැටි ඇදීම වළක්වලා දෙන්න. ඉතින් මේක ප්‍රබලම එන්සයිමයක් වෙනවා. විශේෂම දේ තමයි ඔයාව නිරෝගී වීමට දවසකට එක ව්‍යාංජනයකට පමණක් සුදු ලූණු එකතු කර ආහාරයට ගැනීම ප්‍රමාණවත් කියලා තමයි පෝෂණ වේදීන් පෙන්වා දීලා තියෙන්නේ. ඒ වගේම ඔයාලට සුදු ලූණු ව්‍යාංජනයක් විදිහට හරි සුදු ලූණු පානයක් විදිහට උනත් හදා ගන්න පුළුවන් මේ වැඩේ සඳහා. හරි ඒත් එක්කලා අපි වෙනවා අපේ තුන්වෙනි ආහාරයේ පැත්තට මේ තමයි පොල් තෙල් හෝ හිතකර සියලුම තෙල් වර්ග කියලා කියන්නේ. ඉතින් ඔයාලට මතක ඇති ලංකාවේ එක්තරා කාලයක මේ පොල් තෙල් හදවත් රෝග ඇතිවීමට බලපානවා කියලා ලොකු කතිකාවක් සමාජයේ නිර්මාණය වෙලා තිබුණා. ඉතින් මේ කතාව බොරුවක් බවට පත් කරමින් වෛද්‍ය කර්නාඩෝ ඩයරිත්, වෛද්‍ය ජෝස් ලුයිස් ප්ලෙටරෝ සහ වෛද්‍ය මරිනෝ ඇල්බර්ටෝ යන ඉදිරිපත් කළා මේ පොල් තෙල් කියලා කියන්නේ හෘද රෝග ඇති කිරීමට නෙවෙයි නැති කිරීමට දායකත්වයක් ලබා දෙන සුපිරි ආහාරයක් කියලා. නමුත් ලංකාවේ පවතින සුදු පොල් තෙල් හැර අනිත් කහ පැහැයට හුරු සහ වෙනත් තෙල් වර්ග මිශ්‍ර වූ පොල් තෙල් මගින් ඔයාගේ හෘද රෝග ඇතිවීම වැඩි වෙනවා කියලා ඔයා තරයේ මතක තියාගන්න ඕනේ. සත්‍ය වශයෙන්ම හදවත් රෝග වළක්වන්නේ 100%ක් පිරිසිදු සුදු පොල් තෙල් මගින්ම විතරයි. ඉතින් මේ මගින් ඔයාගේ හෘදයේ නහර සහ බිත්ති වල බැඳී පවතින කොලෙස්ටරෝල් අණු බිඳ හෙලමින් හෘදයේ ක්‍රියාකාරීත්වය පහසු කරනවා. හරි ඒත් එක්කලා අපි එනවා අපේ හතරවෙනි ආහාරය පැත්තට මේ තමයි කහ කියලා කියන්නේ. ඇත්තටම කහ එහෙම නැත්නම් ටියුමරික් ගැන අපි ඔයාට අමුතුවෙන් සඳහන් කරන්න ඕනේ වෙන්නේ නැහැ. ඔයා මෙන්න මේ වීඩියෝ එක බැලුවා නම් ඔයා දැනටමත් දන්නවා මේ කහවල තියෙන ගුණය ගැන. නමුත් අද මේ අවස්ථාවේදී කහ ගැන දැනුවත් නොකළොත් ඒක පාඩුවක් වෙයි අපිට සිතනවා. කහවල පවතින ටියුමරික් කොලෙස්ටරෝල් අණු දිය කර දමන බවට ඔයා දැනටමත් දන්නවා ඇති. ඒ වගේම ආතරයිඩ්ස් රොයිඩ්ස් කියන මේ රුධිර නාල ඝන වීමේ රෝගයට මේ කහ වලින් වළක්වනවා.
ඔයාට ව්‍යංජනයකට කහ දාන්න වැඩිය හැකිනම් දවසකට කහ තේ හැදි භාගයක් කහ තේ හැන්දක් දිය කරලා බොන්න පුළුවන් නම් මේකෙන් ඊටාම විශාල ගුණයක් ඔයාට ලබා ගන්න පුළුවන්. අපි ඒ ඇයි කියලා හේතු සහිතව මේ වීඩියෝවෙන් පැහැදිලි කරලා දීලා තියෙනවා. මේ නිසා කහ කියලා කියන්නේ ඔයාගේ මුළු තැන්ගේ ඉන්න තවත් එක ජීවියෙක් කිව්වොත් තමයි අපි නිවැරදි. හරි ඒත් එක්කලා අපි වෙන අපේ පස්වෙනි ආහාරය පැත්තට මේ තමයි පැණි කොමඩු කියලා කියන්නේ. ඉතින් ග්‍රීස්ම කාලවලදී කාගෙත් ප්‍රියතම ආහාරය තමයි මේ පැණි කොමඩු කියලා කියන්නේ. මෙහි 80% විතර පවතින ජලයම තමයි. නමුත් ඔයා දන්නවද මේ පැණි කොමඩු මගින් ඔයාගේ හෘදය සුරකින්නවයි කියලා? ඉතින් ඔයාගේ ලේවල ඝනකම අඩු කරලා ලේවලට නිදහසේ ගලා යාමට ඉඩ සැලැස්වීමට සහ ලේ කැටි ඇතිවීම වැළැක්වීමට මේ පැණි කොමඩු දායකත්වයක් ලබා දෙනවා. ඉතින් මේ මගින් ඇත්ත වශයෙන්ම සිද්ධ වෙන්නේ ඔයාගේ ලේවල ඝනකම අඩු කරලා ඉතා ඉක්මනින් ලේ ගලා යාමට සලස්වා එමගින් කොලෙස්ටරෝල් අණු දිය කර හැරීම පමණයි. ඇත්තටම මේ හේතුව නිසා තමයි පැණි කොමඩු ආහාරයට ගන්න අය අතර හදවත් රෝග ඇතිවීම අවදානම ඊටම පහත මට්ටමක පවතින්නේ. හරි ඒත් එක්කලා අපි වෙන අපේ 7 වෙනි ආහාරය පැත්තට මේ තමයි දොඩම් කියලා කියන්නේ. දොඩම් කිව්ව ගමන් අපිට මතක් වෙන්නේ විටමින් C සහ ඇන්ටිඔක්සිඩන්ට් කියන ප්‍රධාන රසායනික සංයෝග දෙක තමයි. එමගින් හෘද නිරෝගී කරනට අමතරව අපේ මොළයේ ආතතිය ඇතිවීමට බලපාන කෝටිසෝල් කියන එන්සයිම ස්ට්‍රාවය කිරීම පාලනය කරනවා. එහෙම නැත්නම් වළක්වනවා. මේ කෝටිසෝල් කියන හෝමෝනේ අධිකව වහන වීම නිසා ඒක අපේ කොලෙස්ටරෝල් මට්ටම වැඩි කිරීමට ඍජුදායකත්වයක් ලබා දෙනවා කියලා සොයාගෙන තියෙනවා. ඒ වගේම තමයි දොඩම් වල පවතින පෙක්ටින් නම් තන්තු විශේෂය මගින් රුධිරය ගලා යාම වඩාත් ලේසි පහසු කරන්න හැකියාවක් තියෙනවා. දොඩම් වලට අමතරව පැංගිරි කුලේ වෙනත් ඕනෑම ආහාරයක් මගින් මේ දේ ඉෂ්ට සිද්ධ වෙනවා. හරි ඒත් එක්කලා අපි වෙන අපේ 8 වෙනි ආහාරය පැත්තට මේ තමයි දෙලුම් කියලා කියන්නේ. දෙලුම් වල අඩංගු ෆයිටෝ රසායනික මගින් අපේ ලේවල ගලා යාම වඩාත් ක්‍රමවත් සහ ඊටාම ඉක්මන් කරනවා. මෙමගින් නහර තුල බැඳී පවතින කොලෙස්ටරෝල් අණු කඩා ඉවත් කිරීමට හැකියාවක් ලැබෙන බවට මෑතකදී පරීක්ෂණ මගින් සොයාගෙන තියෙනවා. ඇත්තටම දෙලුම් කියලා කියන්නේ ඊටාම ඉහළ ප්‍රශක්තියක් තියෙන ආහාරයක්. එහෙම නැත්නම් පළතුරක් තමයි. හදවත් රෝග වලට වගේම පිළිකාවටද ඊටාම හොඳ ආහාරයක් තමයි මේ දෙලුම් කියලා කියන්නේ. හරි ඒත් එක්කලා අපි වෙන අපේ 9 වෙනි සහ අවසාන ආහාරය පැත්තට මේ තමයි කුරුඳු කියලා කියන්නේ. කුරුඳු එහෙම නැත්නම් ලෝකේ හොඳම සිනමන් තියෙන්නේ ලංකාවේ අපේ තමයි. කුරුඳු කුඩු වගේම ආහාරවල තියෙන කුරුඳු ඔයා ආහාරයට එකතු කර ගන්නවා නම් ඊටම පහසුවෙන් හදවත් රෝග වළක්වන්න හැකියාවක් තියෙනවා. ඉතින් ප්‍රධාන වශයෙන්ම ඔයාගේ වත්තේ තියෙන වස රසායනික නොගහපු කුරුඳු භාවිතා කරන්න. කුරුදු කුඩු මගින් අපේ පරිවෘත්තීය ක්‍රියා වේගවත් කරලා එමගින් අහිතකර මේදය ඉවත් කරන්න දායක වෙනවා. ඉතින් ඔයාලට පුළුවන් කුරුදු කුඩු වෙන පානයක් විදියට හෝ එහෙම නැත්නම් තේකට සුවල්පයක් දාලා පානයට එකතු කරගන්න. හරි මම අද හිතනවා හෘද රෝග වළක්වන්න දැට ලෝකයේ තියෙන හොඳම පාන සහ ආහාර වර්ග 9 ගැන ඔයා හොඳ අවබෝධයක් ලබා ගන්න ඇති කියලා. එහෙනම් ඉතින් මේ වගේ දැනුම් පිරුණු වීඩියෝ ඉස්සරහට බලන්න දෙන්න අපේ දැනුම TV YouTube නාලිකාව subscribe කරලා එකතු වෙන්න. එහෙනම් ඉතින් අදට ගිහිල්ලා එන්න වෙනද වගේ හැමෝටම ජයෙන් ජයම වේවා.